අපේ මේ වීඩියෝ බලන ඔයාලට ගොඩාක් ස්තුතියි. අපේ වීඩියෝ බලලා අපේ channel එක subscribe කරලා තියාගන්න. සුමිත් සුරංගට කෝල් එකක් දෙනවා. හෙලෝ මචං. සුරංග කොහොමද උඹට? අපි හොඳින් මචං. උඹලට කොහොමද? අපිත් හොඳින් ඉන්නවා. අපිත් කිව්වේ කවුද බං? මමයි මගේ වයිෆ්. මොකක්? උඹ එහෙනම් අපිටත් පරෙම කසාදයක් කරගත්තද? ඇයි උඹලට විතරද ගෑනු ආතල් ගන්න පුළුවන්? මට බැරිද? අනේ. එහෙනම් අපිටත් පාටියක් දියන් හරිද? හරි. ඒකට තමයි මම මේ කෝල් කරේ. නත්තලට එනවද මේ පැත්තේ එහෙනම්? සිතුවත් එකගෙන වරෙන් හරිද? හරි. අපි එන්නම්. එහෙනම් මම තියන්නම්. ජය වේවා මචං. සුරංග සිතු සමග මේ විස්තරය කිව්වා. එහෙනම් අපි යමු නේද සුරංග? තව දවසක් තියෙනවනේ. මෙයාට තියෙන පුදුම හදිස්සියක් නේද? දෙදෙනාම සුමිත්ලගේ ගෙදර යන්න ඇඳුම් බෑග් එක ලෑස්ති කරා. එදා දවස වගේම මේ සැරේත් සුමිත් නානුවට ඇවිත් හිටියා අපිව ගන්න. අම්මේ ජෝඩුව නැගපල්ල වාහනේට. ඇයි උඹට හදිස්සියද? අනේ නෑ. ඉතින් උඹලට මහන්සි ඇතිනේ. ඒකයි කිව්වේ. යම ගෑණි බලන් ඇතිනේ. දෙදෙනාම වාහනේට නැගගත්තා. සුමිත් ඉස්සරහා කණ්ණාඩියෙන් සිතු දිහා බලලා ඇහැක් ගැහුවා. සිතුට නම් ටිකක් ලැජ්ජා හිතුණා. සිතුට පරණ දේවල් මතක් වුණා. සුමිත් වාහනේ ටිකක් නතර කරා. "කොහොම ටිකක් හිටපන්. මම ටක් ගාලා එන්නම්." සුමිත් වයින් ස්ටෝස් එක ළඟට ගිහින් වරක්කු බෝතල් දෙකක් අරගෙන ආවා. සුමිත් එන දිහා එයාගේ වයිෆ් දසුනි බලාගෙන හිටියා. "දසුනි, මේ මගේ හොඳම යාළුවා. සුරංග. මේ එයාගේ වයිෆ් සිතු. එහෙනම් කට්ටිය මෙන්න ඇතුළට. මහන්සිත් ඇතිනේ. මොනවා හරි බීලා වොෂ් එකක් දාගමු නේද? දසුනි, අපිට කිරි කෝපි එකක් තිබුණොත් හොඳටම ඇති." දෙදෙනාම තේ බීලා වොෂ් එකක් දාගෙන ටිකක් වත්තේ ඇවිද්දා. "මොකෝ මේ? දෙන්න කතා වෙන්නේ මෙහි නතර වෙන්නද?" "අම්මෝ, මෙහි නතර වුණොත් නම් හොඳට තියෙයි. අනේ මගේ රස්සාවට තමයි කෙලවෙන්නේ." ටිකක් රෑබෝ වීගෙන එනකොට සිතුවට සීතල තදින්ම දැනුණා. දසුනි කුස්සියේ වැඩ නිසා සිතුත් ගියා. සුරංග සහ සුමිත් අදත් වැඩේට ලෑස්ති වෙනවා. මේ පාර එයාලත් එක්කම දසුනිත් එකතු වුණා. සිතු නම් මේවට වැඩිය කැමති නැහැ. දසුනි ටිකක් විතර ඩ්‍රින්ක්ස් අරගෙන ඇඳට ගියා. සිතු කෑම කාලා ඇඳට වෙලා හිටියා. "මචං, මම ටිකක් ඇතුළට ගිහින් එන්නම්. උඹම හිටපන්." සුමිත් දසුනිගේ කාමරයට එබිල බැලුවා. ඇයට නිින්ද ගිහින් තිබුණු නිසා සුමිත් සිතුගේ කාමරයට එබිල බැලුවා. "ඇයි ඔයා තාම නිදි නැද්ද?" "නෑ, මම මේ හිටියේ ඔයා අදත් සුරංග එක්කගෙන කාමරයට එයි කියලා." සුමිත් සිතු ළඟට ගිහින් ඇව බදාගත්තා. "එදා ඔයාගෙන් ලැබුණ ඒ උණුහුමට මම හරි කැමතියි හිල්ලි. අනේ අදත් මට ඒ උණුහුම දෙන්න පුළුවන්ද?" සිතු ඇඳේ පෙරලගෙන සුමිත් ඇගේ නයිටිය ගහලා දැම්මා. ඇයව සිපගෙන ගියා. "ඔයා අද ගොඩක් වෙනස්. එදා මම ඔයාට හැමදේම කරේ. ඒත් අද ඔයා මේ හැම දෙයකටම ඔයා තමයි වග කියන්න ඕනේ." එහෙම කියලා ඇගේ සීතල දෙතොල් හරිම ආදරණීය විදියට සිපගත්තා. සිතුවට ඒ හැඟීම විඳගන්න හරිම අමාරුයි. කෙඳිරි ගෑවෙනවා. ඒක මාරම හැඟීමක්. සුරංගගේ ලබනට වඩා මිහිරි වෙනසක්. සුමිත් සිතුගේ තනපුඩු උරන්න පටන් ගත්තා. "මම දැන් ඇතුළට දාන්නද?" දාන්න. වේගයෙන් ඇතුළට දාලා ගහන්න." එහෙම කියලා සුමිත්ට කැමති දෙයක් කරගන්න ඇය දෙනෙක් වසා ගත්තා. සුරංග වේගයෙන් ලිංගව ඇතුළට දමා ගහගෙන ගියා. දෙදෙනාම ආදරයෙන් හැඟීම් පිට කරගත්තා. මේ හැම දෙයක්ම බලාගෙන හිටියේ සුරංග. බලාගෙන ඉඳලා ඊට පස්සේ දසුනිගේ කාමරයට ගියා. කෙල්ල හොඳටම නිදි. සුරංග දසුනි ළඟට කිට්ටු වුණා. එයා ඩ්‍රින්ක්ස් අරගෙන හිටිය නිසා වෙරි මතේම ඇයට නිින්ද ගියේ. සුරංග දසුනිට කිට්ටු වෙලා ඇගේ නළලට හාදුවක් තිබ්බා. ඒත් ඇය හැරුණේ නැහැ. සුරංග ඇගේ බාගෙට එළියට දාපු දෙතන එළියට ගත්තා. ඒක උරමින් රස බැලුවා. හොඳටම නිින්ද ගිහින් හිටපු නිසා සුරංග ඇයව මුණින් අතට පෙරලා ඇගේ කලව අත ගෑවා. සුරංගගේ ලිංගුව කෙලින් වෙලා ඔහුට දැන් ඉන්න බැහැ. ඔහුගේ ලිංගුව දසුනිගේ ගැහැණු ඇඟ ඇතුළට දැම්මා. ඔන්න දසුනිට කෙඳිරි ගෑවුණා. දසුනිගේ කෙඳිරිලි හඬත් එක්ක සුරංගට ඔහුව පාලනය කර ගැනීමට අපහසු වුණා. වෙරි මතේම ඔවුන් දෙදෙනාගේ පහස විඳගත්තා.
සුරංග දසුනේ බදාගෙන නිදාගත්තා. උදේ හැරිදි තමයි හැමෝම දැනගත්තේ වෙලා තියෙන දේ. මේ කතාව මෙතනින් ඉවර නැහැ. ඉදිරි කොටසක් දැනගන්න අපිත් එක්කම රැඳී සිටින්න. අපේ මේ වීඩියෝ බලන ඔයාලට ගොඩාක් ස්තුතියි. අපේ වීඩියෝ බලලා අපේ channel එක subscribe කරලා තියාගන්න.